කට්ටිය වැඩිපුර සාකච්ඡාවට භාජනය කරන්නේ. හරි. ඒතකොට එක දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට අහන ප්‍රශ්නයක් තියෙනවා. මේක හරිම වැදගත්. ඒ එක දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සාකච්ඡා ඔක්කොම කටයුතු අවසන් වෙලා ස්වාමීනි මම ආවේ ඔබ වහන්සේ හමු වෙන පොඩි ගැටලුවක් තියෙනවා. මේක මේ මනුෂ්‍ය ලෝකයට අදාළ විතර නෙමෙයි මේක දිව්‍ය ලෝකෙත් තියෙනවා හැම ලෝකෙම තියෙනවා. මේ ලෝකයේ තියෙන්නේ කොහෙද? ඒ තියෙන හැම තැනකම මේ ගැටලුව තියෙනවා. මට ඒකට උත්තරයක් දෙන්න. ඒක හොයන්නේ මම ඔබ වහන්සේ හම්බ වෙන්න ආවේ. මොකද්ද? අන්තෝ ජට බහි ජට ජටාය ජටිතෝපජා තං තං ගෝතම පුච්චාමි සෝමං විජිතේ ජටಂತಿ. දැන් මේ පින්වතුන්ලා දන්න දේවලුයි මම මේ ධර්ම සාකච්ඡාවට භාජනය කරන්නේ. මොකද ඒක තමයි මම හිතන්නේ ඔය කට්ටියට තව ටිකක් එන්ට තේරුම් ගන්න පහසු. එහෙම තේරුම් ගත්තම පස්සේ ඊට වඩා ගැඹුරු විදියට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අන්තෝ ජටා බහි ජට ජටාය ජටිතෝපජා තං තං ගෝතම පුච්චාමි සෝමං විජිතේ ජටಂತಿ. බුදුහාමුදුරනේ මේක මේ මනුෂ්‍ය ලෝකයට අදාළ නෙවෙයි දෙවි ලෝකෙ හැමතැනම තියෙන. මොකද්ද? අන්තෝ ජටා බහි ජටා. ඇතුළත පිටත මේ දෙකොළම විවිධාකාර ගැටලු. හරි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝපජා. මේ තියෙන ගැටලු වලින් පජා කියලා කියන්නේ මිනිස්සු. මේ සත්‍යය පිරීලා. මේවෙන් අවුල් වෙලා. හරි. මේවෙන් ලිහිලා නැහැ. නූල් බෝලේ වගේ අවුල් වෙලා. හරි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝපජා. තං තං ගෝතම පුච්චාමි තං ඒ ප්‍රශ්න ගෝතම පුච්චාමි ගෞතම බුදුහාමුදුරනේ පුච්චාමි ඒක විසඳලා දෙන්න. සෝමං විජිතේ ජටಂತಿ මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඒතර මේ දේවතාවෝ ඇවිල්ලා අහන්නේ මහා ප්‍රශ්න ගොඩක්. මිනිස්සු මේ ප්‍රශ්න වලින් අවුල් වෙලා. දැන් අපි ඔක්කොම එහෙමනේ මම ඇතුළු අපි ඔක්කොම විවිධාකාර ගැටලු ප්‍රශ්න වලින් අවුල් වෙලා. මේ අවුල්ල තුල අපි බැඳිලා. ඒකයි මං කිව්වේ මේ බැඳිච්ච නිසා මොකද කරන්නේ මේ බැඳීම තියෙන නිසා අපි තුලින් නැගිටින ඊර්ෂ්‍යාව අප තුලින් නැගිටින වෛරය අප තුලින් නැගිටින ක්‍රෝධය අප තුලින් නැගිටින මේක අල්ල ගන්න ඕනේ අප තුලින් නැගිටින හොරකම් මේ ආදී ඔක්කොම නැගිටිනවා අන්න මේ ධර්මයේ නැගිටින අකුසල ධර්ම නැගිටින හැටි අන්න ඒකයි බුදුහාමුදුරුවෝ මේ විස්තර කරන්නේ ඒතකොට මේ නැගිටීම කොහොමද නතර කරන්නේ හරි ඒතර බුදුහාමුදුරුවෝ කෙලින්ම දේශනා කරනවා දෙවියන්ට මේක නතර කරන්න ඕනේ. ඒක නතර කරන මාර්ගය මොකද්ද? සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝමං විජිතේ ජටಂತಿ. අනිත් ඒ පැත්තකින් තියලා එක වචනයක් ගමු. ඒතර මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන දේවතාවට මොකද්ද? සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. ඔබ පිළිපන්න සීලය. මොකද්ද සීලය කියලා කියන්නේ? මේ සීලය කියලා කියන්නේ සිත කය වචනය මුළු ශරීරයම. හරි? මුළු ශරීරයම. අන්න එතන ඔබ පිහිටන්න. එතන පිහිටන්නේ කොහොමද? සචිත්ත පරියෝ. හොඳ සීහෙන් පිහිටන්න. දිත්තේ දිත්ත මන්තං සතේ සත මන්තං මුතේ මුත මන්තං විඥානේ විඥාන මන්තං. එහෙමයි බුදුහාමුදුරු ඉගන්නේ. හරි? දිත්තේ දිත්ත මන්තං ඌ ඒක දැක්කා. සුතේ සුත මන්තං ඌ ඒක ඇහුවා. හරි? ඊළඟට විඥානේ විඥාන මන්තං ඒක දැනුණා. ඔව් එච්චරයි. හැබැයි ඒක අපි සමාජයට අරන් ගිහිල්ලා සමාජයේ බින්දොත් දිත්තේ දිත්ත මන්තං මම දැක්කා. නමුත් යම් කිසි දෙයක් ඒක දැකලා ඒක යම් තැනකට විනාශයට හේතු වෙනවනම් ඒක දැක්ක විතරයි එච්චරයි. නමුත් අපෙන් අවදි වෙන්නේ ඒකද නැහැ. අපි එතන කොටවනවා බිඳවනවා විනාශ වෙනවා. ආන්න නැගිටින වෛරය, අන්න නැගිටින ක්‍රෝධය, අන්න නැගිටින තරහ. එතකොට මොකද වෙන්නේ? මේ සිත අවුල් වෙනවා. තේරෙනවනේ? ඒ වගේ තමයි මේ ඔක්කොම. සුතේ සුතමන්තං ඇහුණා. ඕකේ. නමුත් ඒක අපි තව කෙනෙකුට ගිහිල්ලා ප්‍රකාශ කරන්නේ, තව කෙනෙකුට කියන්නේ අපිට තුල කේන්තියක් තියෙනවා නම් ඒක වෙනත් විදියට. එතකොට මොකද වෙන්නේ? ගැටලු නැගිටිනවා. එතකොට අන්තෝ ජටා බහිජට. ඒතර පිච්චෙනවා. අන්න බලන්න බුදුහාමුදුරුවෝ උගන්වන හැටි. එතකොට මේ තුලින් නෙවෙයිද අපි ඔක්කොම පිච්චෙන්නේ. මුළු සමාජයම පිච්චින්නේ ඒකයි. එනිසායි මෙතනයි මේ පිච්චීම තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ දිත්තේ දිත්ත මන්තං සුතේ සුත මන්තං මුතේ මුත මන්තං විඥානේ විඥාන මන්තං කියලා. හරි? එතකොට එහෙනම් අපි මේව නොදැක්ක විදියට වගේ තමයි ඉන්න ඕනේ සමහර තැන්වලදී. එතකොට යා ඕකේ? හරි. අනා එයා මට වතුර ටිකක් දෙන්න ඕනද? නෑනේ. හරි. හේතු වෙන්නේ ඉඩක් දෙනවා. හේතු වෙන කලන්තය වගේ. හේතු වෙලා ඉන්නේ. හරි. කොට්ටෙකුත් තියෙනවා අම්මා. අතන පහසුයි නේද? බලන්න.
අපාසි. ඕකේ. එතකොට දැන් මේ දේවතාව අහන්නේ ওই ප්‍රශ්නේ. එතකොට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ මොකද්ද? හරි නේද මෑණියෝ? හරි. සීලේ පතිට්ඨාය. එතකොට මෙයා පිළිටන්න කොහෙද සීලේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ නරෝ කියලා කියන්නේ සත්වය. බුදුදහමේ හොඳට ඉගෙන ගන්න. මේ සත්වය කියලා කිව්වම අපි විතරක් නෙවෙයි. හරි මේ ලෝකේ හැමතැනම මේ ලෝකේ කෙලවර වෙනකන් අනන්ත අප්‍රමාණ තියෙනවා තැන්. එතන එනකන් ඉන්න ඔක්කොම සත්වයට තමයි නරෝ කියලා කියන්නේ. ඒක පාලි භාෂාවේ විස්තර කරන ක්‍රම ඊට වඩා වෙනස්. හරි. එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. චිත්තං පඤ්ඤංච චිත්ත පඤ්ඤ කියලා දෙකක් තියෙනවා. මේ ඉගෙන ගන්න. චිත්තංච පඤ්ඤංච භාවයං. ආතාපි නිපකෝ බික්ඛු සෝමං විජ්ජතේ ජටංති. එතකොට අවදි කරන්න ඔබේ ප්‍රඥාව. අන්න. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? බුදුදහමේ තියෙනවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් දුප්පඤ්ඤස්ස. මේ බුදුදහම ප්‍රඥාවන්තයන්ට විතරයි. මෙතන ප්‍රඥාවයි බුද්ධියයි කියලා කියන්නේ දෙකක්. ඒක ශබ්දකෝෂයේ බුදු ඒව විස්තර කරන දේව ඒව භාෂාත්මක වචන විතරයි. හරි. යා ඕකේ. හොඳයි. එතකොට ඒ විදිහට තමයි ඒක විස්තර කරන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ දැන් මේකෙන් දෙන අභ්‍යන්තර අර්ථයක් තියෙනවා. දිත්තේ දිත්තමන්තං සුතේ සුතමන්තං මුතේ මුතමන්තං විඥානේ විඥානමන්තං. දිත්තේ දිත්තමන්තං අපි යම් කිසි දෙයක් දැක්කද ඒක දැක්කා. ඒ කියලා කියන්නේ මෙතනින් මේක පැතිකඩ කීපයක් තියෙනවා. අපි හිතමු දැන් අපට යම්කිසි කෙනෙකුගේ යම්කිසි දෙයක් අපි දැක්කා ඒක ඒ දැකපු දේ හොඳ පැත්තට තිබුණොත් අපට පුළුවන් අවවාදාත්මක පැත්තට හැරෙන්න. එතකොට ඒ තුල යම්කිසි තැනකට අවුලක් නැගිටිනවා නම් පිච්චීමක් ඇති වෙනවා නම් ඒක කීම සුදුසුද නුසුදුසුද දැක්ක විතරයි. ඒකයි අනිත් ඒවා. බලන්න බුදුදහම කොච්චර සමාජයට සාකච්ඡාවට භාජනය වෙනවද කියලා. එතකොට ඒක තවත් ආධ්‍යාත්මික විදියට කියනවා. ඒක යම්කිසි දෙයක් දකින්න ක්‍රමයකුත් තියෙනවා. දැන් අපි හිතමු බුදුදහමේ දැන් අනිත්‍යතාවය කියන එක දැන් අපි දැක්කම දැන් අපට තේරෙනවා අපේ ජීවිතයේදී බැලුවම දැන් බුදුරජාණන් වහන්සේ කේමා කියන එකේන කේම කියලා කියන්නේ හරිම ආඩම්බර කාන්තාවක්නේ. එයා ඇවිල්ලා කවදාවත් බුදුහාමුදුරන්ට ගරු කරේ නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ රජුරෝ ජේතවනාරාම තියෙන පන්සල ලක්ෂණ ඔක්කොම නර්තන ශිල්පී තුලින් ලක්ෂණ ගායනා තුලින් තමයි මේ පරිසරය ආලෝ විස්තර කරන්නේ. එතකොට මෙයාට හිතෙන මේක බලන්න යන්න ඕනේ කියලා. බලන්න යනවා. ඒතර බලන්න යනකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? බුදුහාමුදුරන්ගේ ඥාණය හරි පුදුමයිනේ. බුදුරජාණන් වහන්සේ මනෝකාය කියලා එකක් තියෙනවානේ. බුදුහාමුදුරන්ගේ මනෝකාය බුදුහාමුදුර මෙතනින් දැද්දි මනෝකාය ඕනම තැනකට බුදුහාමුදුර යවලා තියෙනවා. හරි. ඒතර බුදුරජාණන් වහන්සේ අර එනකොට බුදුහාමුදුර දන්නවා. හැබැයි මෙයා බුදුදහමෙන් සුවපත් කරන්න පුළුවන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මෙයාට විතරක්ම පේන කාන්තාව දෙන්නෙක් දෙපැත්තෙන්ම වා ගන්නවා. හරි. බුදුහාමුදුර බණ කියනවා. එතකොට මේ බුදුහාමුදුරන්ට අවශ්‍ය වුණේ මෙතනින් මෙයාට පැහැදිලි කරන්න අනිත්‍යතාවය. මේක දිත්තේ දිත්තමන්තං. අන්න දකින්න සැලැස්සුව. දකින්න සැලැස්සල ප්‍රකාශ කරන්නේ මොකද්ද? අර කාන්ත දැන් මෙයාගේ හිතේ තියෙන දේ තමයි මම ලස්සනයි. මම මොකද එහෙම නිකන් රූපමානයෙන් ආඩම්බර වෙලා ඒක. හරි? තේම. එතකොට මෙයා මේ ඉන්නකොට එතකොට බුදුහාමුදුර මොකද කරන්නේ? අර දෙපැත්තේ ඉන්න කාන්තාව දෙන්න ටිකෙන් ටික ගිහිල්ලා වයසට ගිහිල්ලා රළු වෙලා ඊට පස්සේ මැරිලා වැටෙනවා. ඊළඟ මැරිලා වැටුණාම ඊට පස්සේ සෝහනට අරගෙන යනවා. ඊට පස්සේ සෝහනට අරගෙන ගියාම සත්තු කපුටු ඇවිල්ලා ඒව මස් අදිනවා. ආදී සතිපට්ඨාන සූත්‍රයේ ඒ කොටස් උගන්වනවා. ඒක මෙයාට විතරක් පේන්න දකින්න. ඕ අන්න එයා දකින්න අනිත්‍යතාවය ඇතිව. මම මේ හිටියත් මටත් වෙන්නේ මේ දෙයමයි. මම කියලා අමුතුවෙන් කෙනෙක් නෙවෙයි කියලා අන්න එයාට තේරෙනවා. අන්න ජීවිතය යථාර්ථය තේරුම් ගන්නවා. දිත්තේ දිත්තමන්තං. එක පැත්තක්. හරි. ඉතින් තේරුණානේ මහත්මී? ඕකේ. එතකොට දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. එතකොට මේ නරෝ එතකොට මේ මිනිස්සු පිළිටන්න ඕනේ කොහෙද? සීලේ. ඒකේ පිළිටෝ සීලය කියලා කියන්නේ දැන් බුදුදහමේ නිතරම සාකච්ඡාවට භාජන සිත කය වචනය. ඒ කියන්නේ තුන්දොර. ඔබ යම්පත්, ඔබ තැම්පත්, හරි? ඔබ හරිම ශ්‍රේෂ්ඨයි. මොකද්ද මේ කරුණු තුන අවබෝධ කරගන්න? සිතයි කයයි වචනයයි. එච්චරයි. මේ සිතයි කයයි වචනයයි කියලා කියන්නේ සම්පූර්ණ මගේ ශරීරය. හරි? මේ තුන ආවරණය කරගන්න. මේ තුන ආවරණය කරගත්ත තැන ඔබ සම්පූර්ණ නිදහස් කෙනෙක්. ඒකයි බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. දැන් එතකොට මේ කය, දැන් අපි කය පාවිච්චි කරන ආකාරය, ඊළඟට වචී, මේ වචනේ පාවිච්චි කරන ආකාරය. දැන් අපි තුමු කාට හරි අපි කෙනෙකුට තරහින් කේන්තියෙන් බැන්නොත් මොකද වෙන්නේ? අපි යාට කරුණාවෙන් කතා කරනවා කොච්චර ශ්‍රේෂ්ඨද?
ඉතින් ඔය වගේ දේවල් තමයි මේ උගන්වන්නේ. මේක හරීම වීදිලා යනවා. අපි හිතනවා නිකන් සරල වශයෙන් හිතියේ මේ සිතයි කයයි වචනයි කියලා එච්චරයි අපි දන්නේ කියලා. නෑ. ඊට වඩා ගැඹුරුයි. ඒකයි මං කිව්වේ අපි ඔක්කොම චාරිත්‍ර ගොන්නක හිර වෙලා. චාරිත්‍ර ගොන්නක හිර වෙගෙන බුදුදහම දකින්න යන්න බෑ. හරි? හොඳට මතක තියාගන්න. දැන් අපි හිතනවා දැන් කෙනෙක් නැති වුණාම එනනම් මේ විදිහට දානෙ දුන්නා, ඒ යුතුයකම කරා එහෙම කියලා. ඇත්ත ඒ චාරිත්‍ර ගොන්න. නමුත් බුදුදහම කියලා කියන්නේ ඒක නෙවෙයි. ඊට වඩා මහා ගැඹුරුයි. අපි මේ හොයාගෙන යන්නේ මමය කියන සංකල්පය, මම කියන ආත්මීය සංකල්පය නතර කරන්නයි. අපි මේ සංසාරයේ කෙලවරයි හොයාගෙන යන්නේ. අපට අවශ්‍ය කරන්නේ එතනයි. ඒ ආධ්‍යාත්මයටයි අපි යන්නේ. එතකොට එතින්ට යන්න තමයි ඔය බුදුහාමුදුරුවෝ පටිනිස්සග්ගානුපස්සී දේශනා ක්‍රමයේ තුලින් ධර්මයේ සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉතින් මේ දේවතාව දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරාන් පස්සේ ඕකේ. ඊට පස්සේ ඒ දේවතාව මොකද කරන්නේ? ඒ කාරණේ තේරුම් ගන්නවා. එතකොට මේකේ තියෙන වටිනම තැන තමයි පින්වතුන්ලා හිතන්න අද බුදුදහම පිළිබඳ ලෝකයේ පරිශීලනය කරන ඊ타ත්ම ග්‍රන්ථ අතර පළවෙනිම ග්‍රන්ථය තමයි ත්‍රිපිටකයත් එක්ක එන විසුද්ධි මාර්ගය කියලා පොතක් තියෙනවා. විසුද්ධි මාර්ගය. විසුද්ධි කියලා කියන්නේ නිවන. අද ගොඩාක් නිබන්ධන ලියන, ගොඩාක් බුදුදහම පිළිබඳ පරිශන කරන අය නිතරම ගන්න පොතක් තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. අපේ ත්‍රිපිටකයේ තියෙනසු දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන් පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, චුල්ලවග්ග පාළි, මහවග්ග පාළි, ඊළඟට ධම්මසංගණික විභංග ඔය ආදී වශයෙන් තියෙන එකට ඒ ත්‍රිපිටකයට අමතරව අපේ ත්‍රිපිටකයේ තියෙන වටිනා පොත මොකද්ද? විසුද්ධි මග්ගය. ඒතර මේ විසුද්ධි මග්ගය මොකද කරන්නේ? සම්පූර්ණ ලියලා තියෙන්නේ මේ සීලේ පතිත්තාය කියන ගාථාව පිළිබඳවයි. විශාල පොතක්. ඒක තමයි පරිශීලනයට භාජනය වෙන්නේ. එනිසා ඉතින් අපේ පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න. එතකොට අපි මේ පිහිටවන්න ඕනේ කොහෙද? සිතේ, කයේ, වචනේ මේ තුන්දොර තමයි අපි පිහිටවන්න ඕනේ. එතකොට මේ තුන්දොර පිහිටවගෙන අපි යනකොට සංසාරේ කෙලවරක් නෑ. දවසක් අනුරාධපුරයේ යුගයේ ඉන්නකොට රහතන් වහන්සේලා දෙනමක් වඩිනවා කැලෑවට. මුන්නහන්සේලා දෙනම කැලෑවට වඩිනකොට මුන්නහන්සේලා දෙනම කැලෑවේ අතරමං වෙනවා. කැලෑවේ අතරමං වෙනකොට මුන්නහන්සේලා දෙනමතම දකින්න ලැබෙනවා මහා විශාල කළු ගලක්. කළු ගල. ඒ කළු ගල දකින්න ලැබෙන මේ කළු ගල උඩ ඉන්නේ කවුද? සම්පූර්ණ මිනිස් ඔළුවක් තියෙන්නේ. සම්පූර්ණ මිනිස් ඔළුවක්. ඒතර මෙයා කතා කරනවා. මේ ඇඟ සම්පූර්ණ ඔක්කොම කළු ගල. හරි හිතා ගන්නත් අමාරුයි. ඒතර මේ තිබෙන්නේ බෙල්ලෙන් උඩ ඔළුව විතරයි. ඒතර මේ මිනිස්සයා දැකලා ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් අර මිනිස්සෙගෙන් අහනවා අපට අහවල් තැනට යන්න ඕනේ මඟ පෙන්වන්න කියලා. ඒතර එයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට කොහොමද මඟ පෙන්වන්නේ? මම මගේ මුළු ජීවිතේ සංසාරේ සාරාංශකේ කල්ප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේලා 4 නමකගේ කාලය තුල මම මෙතන දුක් විඳිනවා කියලා. බලන්න කොච්චර කාලයක්ද කියලා. ඒ කියන්නේ කකුසඳ කොණාගමන කස්සප ගෞතම මහ භද්‍ර කල්පය. හරි? ඒ භද්‍ර කල්පය තුල මම මෙතන දුක් විඳිනවා. එතකොට එයා එහෙම කියනවා. එතකොට ඔබ කොහොමද මෙච්චර දුක් විඳිනවා කියලා කියන්නේ? කොහොමද ඔබ විස්තර කරන්නේ? මට මේ ගස්වල මේ නිලුම් මල් මේ වෙනස් වීම තුලින් මම දන්නවා මේ 4 කල්පය තුල මම මෙතන දුක් විඳිනවා. මගේ ජීවිතේ මෙතනයි. මගේ සම්පූර්ණම ජීවිතේ මහ කළු ගලක්. බලන්න සංසාරේ කොච්චර විපාකයක් දෙනවද කියලා. හරි? අට බේරෙන්න බෑ. එයාට බේරෙන්න බෑ. එතකොට කොච්චර කාලාන්තරයක් මුළුල්ලේ ඒ කටයුත්ත සිදු වෙන්නේ නැද්ද? පින්වතුනි බුදුදහමේ තියෙන කතාවක්. ඒ කතාවේ නම මහා පෙළ නාගරාජ ජාතකය. මහා පෙළ නාගරාජ ජාතකය. ඒ මහා පෙළ නාගරාජ ජාතකය කියලා කියන්නේ මේ ලෝකේ පින්වතුන්ලා දන්නවනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම ඕනම බුදුරජාණන් වහන්සේ නමක් අවසාන මොහොතේ උන්වහන්සේ දානේ වළඳනවා කිරිපුඩු දානේ කවුරු හරි කෙනෙක් ගෙනල්ලා පූජා කරාම ඒ දාන වැළඳුවම ඒ පාත්‍රය අනිවාර්යයෙන්ම පූජා කරන නිර්පං යවන කොහෙද? නිරංජනා ගඟට. අහලා තියෙනවනේ. විසාකා සුජාතා සිට දෙවියන් පූජා කරාම ඒක වළඳලා මොකද කරන්නේ? ඒක නිරංජනා ගඟට දානවා. එතකොට ප්‍රාර්ථනාවක් කරනවා මේ බුදුදහම හොඳට ඉගෙන ගන්න. ප්‍රාර්ථනාවක් කරන මේ පාත්‍රයේ උඩුගම් බලා ගියොත් මම බුදු වෙනවා, යටිගම් බලා ගියොත් මම බුදු වෙන්නේ නැහැ කියලා. ඔය අපි දහම් පාසලේ ඉගෙනගෙන තියෙනවා. නමුත් මේකේ තියෙන ධර්මීය සංකල්පය